සුබ දවසක් යාළුවනේ. අපි අද ක්‍රම දෙකකට ඇන්තූරියම් ගස් කට් කරමුද. මෙන්න මේ ලොකු පොට් එකක්. ලොකු පොට් එක හොඳට ඉඩ තියෙනවා ගහ කට් කරන්න. ඉතින් මෙන්න මේ මුල් ටික උඩට අරගෙන මම මේ ගහ කට් කරනවා ඇලේට. මට මේකට ඕන වෙන්නේ හොඳ කැපෙන පිහියකුයි කොන්ඩිස් වතුරයි කියුටෙක්ස් එකකුයි විතරයි. ඉතින් බලමු අපි මේ කට් කරගන්නේ කොහොමද කියලා. ඔන්න මේ විදිහට කට් කරා. ඇලේට කට් කරාම වතුර රැඳෙන්නේ නැහැ. එතකොට ගහ කුණු වෙන්න බලන්නේ නැහැ. ඉතින් මේ විදිහට සීල් කරගන්නවා අපි කැපුම් තල දෙකම. ඔන්න මේ තවත් ක්‍රමයක්. මේ පොට් එකේ හැදෙන්න බැරි තරමට දැන් මුල් දුවල තමයි තියෙන්නේ. මේ කඳ ගොඩක් උඩට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකෙම කට් කරනවට වඩා සාර්ථකයි අපි ගලවලා කට් කරන එක. ඉතින් ඒ වුණාම මෙහෙම මම කරන්නේ පොට් එකෙන් ගලවලා කොළ 3ක් විතර වගේ යටට හිටින්න කට් දාගන්න එක. කෙලින් කපන්න නැතුව ඇලේට කපන්න. එතකොට වතුර හිටින්නේ නැහැ. මල් කරන ගොඩක් දෙනෙක් දැන් කට් කරන හැටි දන්නවා. ඉතින් මම මේ පැකේජ් වලටම කලින් පොඩි පැල ගනිපු සීඩ් වර්ග දෙකක්. මේවයේ මල් මොනවද කියලා මම දැනගෙන හිටියේ නෑ. ඉතින් මේ වගේ පොඩි පැල ගත්තම මම කරන්නේ මෙහෙම මල් එනකම්ම ලොකු කරනවා. ලොකු කරලා මල මොන වගේද කියලා බලලා ෆොටෝ එහෙම අරගෙන තමයි කට් දාන්නේ. එතකොට මම දන්නවනේ මොන වගේ පැලයක්ද මම ඔයාලට දෙන්නේ කියලා. මොන වගේ මලක පැලයක්ද කියලා. මේකට ඉතින් කාලයක් යනවා. ඒ වුණාට ඔන්ලයින්ම බිස්නස් කරන නිසා මට ඒක ගොඩක්ම වැදගත්. ඔන්ලයින් ව්‍යාපාරේ විශ්වාසයෙන් ගොඩක්ම වැදගත් වෙන්නේ. මොකද දකින්නේ නැතුවනේ මල්පල ගන්නෙ. ඉතින් මේ විදිහට දෙපැත්තම සීල් කරගන්න පුළුවන් අපිට. ඊට පස්සේ මෙන්න මේ වැඩි මුල් ටික මම අයින් කරගන්නවා. මේව මුල් අයින් කරා කියලා ගස් මැරෙන්නේ නැහැ. මුලදි නම් මගේ ගස් ගොඩාක් මැරුණා. මම කට් කරන්න හරිම බයයි. ඒත් කාලෙත් එක්ක කරලා මේ වැඩේ ඉගෙන ගත්තා. කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයාලා කට් කරන්න මුලින් බයයි නම් මිල අඩු පැලක් කට් කරලා බලන්න. බස් කට් කරලා බලන්න. අපිත් එක පාරට ඉගෙන ගත්තේ නැහැ. කාලයත් එක්ක තමයි හැමදේම ඉගෙන ගත්තේ. ඉතින් මෙන්න මේ විදියට කඳ තවත් දිගයි නම් තවත් කට් කරගෙන කඳ කෑලි විදියට තවත් දා ගන්න පුළුවන් අපිට. පේනවනේ මුල් ටික. ඉතින් උඩ ලස්සන টොප් බොටම් ටිකක් අපිට හම්බුණා. මේ ටික ලා පාට කොන්ඩෙස් අතර ටික වෙලාවක් දාලා තියලා ඔයාලට හිටව ගන්න පුළුවන්. එතකොට හොඳ ප්‍රාණවත් බවක් ලැබෙනවා. මේ මම කලින් හිටවපු බොටම් ටිකක් ඒවයිත් පැල ඒගෙන එනවා දැන්. ඉතින් මේට අමතරව ඔයාලට මොනවද දැනගන්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මමත් හැමදේම දන්නේ ටික ටික තමයි ඉගෙන ගන්නෙ. කාලයත් එක්ක තමයි හැමදේම ඉගෙන ගත්තේ. ස්තුතියි ඔයාලට බලන් හිටියට.